අදත් අපේ අබ්බාපයානි පාඩම් මාලාවේ අලුත් පාඩමක් කර අපේ අවධානය යොමු කරන්නට යනවා. අද අපි බලන්නේ මේ පාඩම් මාලාවේ 15 වෙනි පාඩමයි. මා විශ්වාස කරනවා මේ පාඩම් මේ වන විට ඔබට ආශිර්වාදයක් වෙමින් පවතිනවා ඇති. ඒවා උනන්දුවෙන් දිගටම අධ්‍යයනය කරන්න. පාඩමෙන් පාඩම ඔබ අධ්‍යයනය කරන අතර මා නිසකවම විශ්වාස කරනවා ඔබ දෙවියන් වහන්සේගේ කරුණු කාරණාවන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමත් සමගම ඔබ ඉහළට යයි, ඔබ ඉදිරියට යයි, බොහොම ශක්තිමත් ජයාන්විත ජීවිතයක් ගත කරන්නට දෙවියන් වහන්සේගේ මහත් අනුග්‍රහය ඔබ වෙත නිදහස් වෙනවා ඇති. අද අපි බලන්නට යන මේ 15 වෙනි පාඩමේ නම තමයි දේව වචනේ අධ්‍යයනය කිරීම හා භාවනා කිරීම. දැන් ගීතිකා කාර්යය කියන්නේ දාවිත් විසින් ගීතාවලිය ලියන අතර ගීතාවලිය 119 105 වෙනි පදය ඔබ කියවලා බැලුවොත් දාවිත් ඊට වැදගත් දෙයක් කිව්වා දාවිත් රජතුමා. ඔහු කිව්වා ඔබගේ වචනය මාගේ පාදයන්ට පහනක් මාගේ මාවතට එළියක්. මිත්‍රවරුනි, සැබවින්ම උන්වහන්සේගේ වචනය තමයි අපේ මාවතට එළියක් වෙන්නේ. අපේ මාවත්වල තිබෙන විවිධ අනතුරුදායක දේවල් වලින් ආරක්ෂා වන පිණිස අපිට එළියක් වෙන්නේ උන්වහන්සේගේ වචනයයි. අපේ මාවතට එළියක්, අපිට මාවතට ආලෝකයේ සපේන දෙයක්. ඉතින් මේ වචනේ අධ්‍යයනය කරන එක ඉතාමත්ම වැදගත්. අපි මීට ප්‍රථම පාඩමේදී ඉගෙන ගත්ත දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම හා නමස්කාර කිරීම පිළිබඳව ඔබ උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් නමස්කාර කරමින් ප්‍රීතියෙන් උන්වහන්සේ තුල මේ ජීවිතය ගත කරන අතර උන්වහන්සේ අතිශයින් ඔබ උදෙසා තිබෙන කැමැත්ත තමයි උන්වහන්සේගේ මුළු කැමැත්ත දැනගත්තා වූ උන්වහන්සේගේ දරුවෙක් බවට පත්වීම. අද බොහෝ කිතුණුවන් සමග තියෙන ප්‍රශ්නය තමයි ඔවුන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා දන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ ජීවිතය ගැන හෝ මේ ලෝකය ගැන තබා තිබෙන සැලසුම් හෝ උන්වහන්සේ කරන්නට බලාපොරොත්තු වෙන දේවල් ගැන ලොකු අනවබෝධයකින් යුතුවයි මිනිස්සු සිටින්නේ. එහෙම වෙන්නට හේතුව තමයි කිතුණුවන් ඔවුන්ට තිබෙන මාර්ගෝපදේශ පොත වන මේ බයිබලය ගැන ඔවුන්ගේ අවධානය අඩුවීම. මිත්‍රවරුනි, ඔබ අතේ බයිබලයක් තිබුණාට මදි. ඒක බයිබලය ඔබ කියුවාට මදි. ඔබ දේශනාවකට සවන් දුන්නාට මදි. ඔබ ඒක අධ්‍යයනය කරන්නට උවමනයි. ඔබටම ඒක අධ්‍යයනය කරන්නට උවමනයි. ඔබම ඒක භාවනා කරන්නට උවමනයි. ඒ තුලින් ඔබට ලැබෙන කරුණු කාරණා ඔබ මහත් ජයග්‍රහණයකට ගෙන යනවා. ඒක නිසැක කාරණයක්. මොකද අපි ස්වභාවික ආහාර අරගත්තාම අපි ශක්තිමත් වෙනවා වගේම තමයි දේව වචනය අපේ ජීවිතයට ගිහාම අපේ ආත්මවලට කා වැදුනහම දේව වචනය කරනකොටගෙන අපේ ප්‍රාණ නිදහස් වුනහම ප්‍රාණයේ තියෙන බැඳීම් කැඩුනහම අපි මහත් ජයග්‍රහණයකට යනවා. ඒ නිසා මේ පාඩම ආරම්භයේදීම මාවට කියනවා දේව වචනය අධ්‍යයනය කරන්නෙක් වෙන්න, දේව වචනය භාවනා කරන්නෙක් වෙන්න. ඒකේ ආශිර්වාදයේ පුද්ගලිකව මං අතිශය අත්දැකලා තිබෙන කෙනෙක්. මා යේසුස් වහන්සේ පිළිගත්ත මුල් කාලයේ තරම්ම ඊටත් වඩා දෙවියන් වහන්සේගේ වචනයට අද ආදරෙයි. මොකද මා දන්නවා වචනයට කරන්නට පුළුවන් දේ, වචනයට මොනතරම් දුරක් අපව ගෙනියන්නට පුළුවන්ද කියන කාරණාව ගැන මට බොහොම පැහැදීමක් තිබෙනවා. මම ඔබ උනන්දු කරනවා වචනයට මුල් තැන දෙන්න. වචනයට පුළුවන් ඔබ නොහිතන දේවල්, ඔබ නොපතන දේවල් දේව වචනයට පුළුවන් ඔබ උදෙසා කරන්නට, ඔබව ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි දේව වචනේ අධ්‍යයනය කිරීම ගැන මුලින්ම බලමු. දැන් මේ අධ්‍යයනය කිරීම ටිකක් ඔබට අපහසු කාරණයක් වගේ දැනෙන්නට පුළුවන්. නමුත් මම ඔබට යෝජනා කරනවා ඒක ක්‍රමානුකූලව කුඩා විදියට හෝ යන්තමින් හෝ ඔබ ආරම්භ කරන්න. ඒක ඔබ ටිකක් පුහුණු වෙනකොට ඒක එපමණ අපහසු දෙයක් වෙන්නට යන්නේ නැහැ. කොහොමද දේව වචනේ අධ්‍යයනය කරන්නේ? අපි දන්නවා බයිබලයේ පොත් 66ක් තිබෙනවා. 6 වෙනි පාඩමේදී බයිබලය දේව වචනේද කියන පාඩමේදී අපි යම් කාරණා බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේමයි කියන ඒ නිර්ණයට, ඒ තීරණයට අප පැමිණුණා. බයිබලයේ පොත් 66ක් තිබෙනවා. අපි දන්නවා ඒ පොත් 66න් ඕනෑම පොතක් ඔබට මේ අධ්‍යයනය සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ මුලින්ම ඔබ යොදා ගන්නකොට බොහොම කුඩා පොතක් ඔබ තෝරගත්තොත් ඔබට පහසුවක් වෙයි.
බයිබලයේ පොත් 66න් එක පරිච්ඡේදයක් විතරක් තියෙන පොත් තිබෙනවා. පරිච්ඡේද 3-4 තියෙන පොත් තිබෙනවා. ඒ වගේ කුඩා පොතක් ඔබ තෝරගත්තොත් ඔබට ප්‍රායෝගික වෙයි, පහසු වෙයි ඒක අධ්‍යයනය කරන්නට. දැන් කර යුතු පළවෙනි දේ තමයි ඔබ ඒ පොත හොඳින් කියවන්න. ඉක්මනට නෙවෙයි, හොඳින් කියවන්න. ඒ වගේම අර කඩ කියනවටත් වඩා මම දෙන අවවාදය තමයි ඔබ එක දිගට නොනවත්වා කියන්න. උදාහරණයක් වශයෙන් ඔබට කවුරු හරි ලියමනක් කිව්වොත් එහෙම ඒ ලියමනේ කරුණුකාරණා ඔබ හොඳටම පසක් කරගන්නට නම්, තේරුම් ගන්නට නම් ඒ ලියමන කඩ විටින් විට කියවලා හරියන්නේ. ඔබ ඒක කියවගෙන යනකොට යම්කිසි වැඩ මොනවා හරි ලැබිලා ඒක කියවන්නට බැරුණොත් ඊළඟ වතාවේදී ඔබ ඒ නවත්තපු තැන ඉඳලා නෙමෙයි ඒ ලියමන කියවන්නේ. නැවතත් ඔබ මුල ඉඳලා කියවනවා. හේතුව ඔබ උත්සාහ කරනවා ඒ ලියමන හොඳින් තේරුම් ගන්නට නම් මුල ඉඳලා කියවන්නට. මම ඔබට යෝජනා කරනවා ඒ පොත ඔබ තෝරාගත්තාම, අධ්‍යයනය කිරීම සඳහා වන පොතක් තෝරාගත්තාම ඒක මුල ඉඳලා අග දක්වා එක දිගටම කියවීමෙන් ඔබට ඒ පොත තුළ පෙන්눔 කරන චිත්‍රය තේරුම් ගන්නට ඔබට ලේසි හෝ පහසු තත්වයකටපත් වෙනවා. දැන් ඒ එක වතාවක් විතරක් නෙමෙයි ඇත්තටම කරුණු සොයන පිණිස එක වතාවක් හෝ දෙවතාවක් ඔබට ඉක්මනින් මේ පොත කියවාගෙන යන්නට පුළුවන් නොනවත්වා. නමුත් ඉන්න අනතුරුව ඔබ ඒ පොත කරුණු හෙවීමේ අදිටනින්, කරුණු හෙවීමේ පරමාර්ථයෙන් ඔබ ඊළඟට කියන්නට ඕනි. ඊළඟට දෙවෙනි වතාව හෝ තුන්වෙනි වතාව ඔබ කියවගෙන යන්නේ කරුණු හෙවීමේ පරමාර්ථයෙන්. දැන් මොනවද ඔබ හොයන්නට උවමනා කරුණු? ඒ කරුණු හෙවීමේ හෝ අවබෝධ කර ගැනීමෙන්ට ඔබ කියවද්දී ඔබට පුළුවන් මේ සඳහා ඇත්තටම උපකාරක පොතක් පාවිච්චි කරන්නට පුළුවන්. මේ සඳහා අපි කියනවා බයිබල් අටුවාවන් තිබෙනවා. දැන් අපේ භාෂාවෙනුත් අපිට ගොඩාක් බයිබල් අටුවාවන් තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අලුත් ගිවිසුමේ ගත්තත්, පරණ ගිවිසුමේ ගත්තත් ඒවා විවරණයන් දෙන, පැහැදිලි කරලා දෙන, ඒ ගැන විස්තර කතා කරන අටුවාවන් තිබෙනවා. ඒ සියලු අටුවාවන් ගැන ඇත්තටම අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ යුතු කාරණයක්ව තිබෙනවා. අපිට වැඩියෙන් අවබෝධයක් ලබා ගන්නට ඒ තියෙන්නේ උපකාරකයන්. දැන් මේ වගේ පොතක් පාවිච්චි කරන්නට ඔබට පුළුවන්. ඒ පොතක් පාවිච්චි කළා ඔබට පුළුවන් කවුද මේ පොත ලියනු ලැබුවේ, කර්තෘ කවුද කියලා ඔබට හොයා දැනගන්නට පුළුවන්. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි පිලිප්පි වගේ පොතක් ගත්තොත් එහෙම. එතකොට පිලිප්පි පොත කවුද ලියනු ලැබුවේ කියලා ඔබට කර්තෘව හොයා ගන්නට පුළුවන්. සමහර පොත්වල කර්තෘ ගැන ඒ පොතේම ලියලා තියෙනවා. දැන් සමහරට පාවුල්තුමා ලියනකොට කියනවා පාවුල් වන මා විසින් කියලා ඔහු කෙලින්ම කියනවා. සමහර පොත්වල කර්තෘ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවේදී ඔබට අර මා කිව්ව ආකාරයෙන් උපකාරකයක් ලෙස අටුවාවක් පාවිච්චි කරන්නට පුළුවන්. දැන් පිලිප්පි පොතේ නම් කර්තෘ කවුද කියලා හොයා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ඒක ලියන ලද කාලය, කොයි වගේ කාලයකද ලියනු ලැබුවේ කියලා ඔබට හොයා ගන්නට පුළුවන්. අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 50 ඉඳලා 100 දක්වා කාලය තුලයි මේ අලුත් ගිවිසුමේ පොත් ලියනු ලැබුවේ. නමුත් ඒවෙන් විශේෂයෙන්ම කොයි කාලෙද, මොන අවුරුද්දේද ඒක ලියනු ලැබුවේ කියලා ඔබට හොයා ගන්නට පුළුවන්. ඒ වගේම ඒ කාලයේදී මේ පොත ලියන්නට පසුබිම් වුණ කාරණා. මොකද මේ පොත්වල අපි කරුණු කාරණා ලබා ගත්තට ඒක දේව වචනේ බව සත්‍යයි. නමුත් මේ පොත් මූලිකවම ලියනු ලැබුවේ ඒ අවස්ථාවන් වලට. උදාහරණයක් වශයෙන් පිලිප්පි පොත ලියනු ලැබුවේ පාවුල්තුමා විසින් පිලිප්පියේ තිබුණ සභාවට. එතකොට ඒ සභාවට උපදෙස් දෙන්න, අවවාද දෙන්න, ඒ සභාවේ තිබුණ යම් ප්‍රශ්න निराකරණය කරන්නට ඒවාට තමයි මේ පොත දෙනු ලැබුවේ. දැන් අපිට ඒ තුල සදාකාලික බලපාන ප්‍රතිපත්තීන් අපිට අදත් වැදගත් වෙන දේවල් තිබෙනවා. හැබැයි ඒ සභාවට විතරක් ආදාළ වෙන යම් දේවලුත් නැතුවම නෙමෙයි. ඒ හින්දා තමයි අපි ඒ පොතේ පසුබිම දැනගන්නට ඕනි මොකක් අරබයාද මේ පොත ලියනු ලැබුවේ. දැන් පොත කියවීමෙන්ම ඔබට දැනගන්නට පුළුවන් මේ පොත. දැන් උදාහරණයක් වශයෙන් පිලිප්පි පොත කියවන විටම ඔබට ඒකට හේතු, ලිවීමට හේතු දැනගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් එක හේතුවක් තමයි කියනවා එප්‍රොදිතස් කියන. මොකද මේ පිලිප්පි පොත ලියනු ලැබුවේ පාවුල්තුමා සිරගත වෙලා සිටින අතරතුර, රෝමයේ සිටින අතරතුර ඔහුව බලා ගන්න පිණිස පිලිප්පි සභාවෙන් එප්‍රොදිතස් කියන තරුණයාව යවනු ලැබුවා. ඒ තරුණයා බොහොම ඉක්මනින් අසනීප වුණා. මේ අසනීප වුණ තරුණයා නැවත වතාවක්
සභාවට යවන්නට උවමනාව තිබුණා. ඉතින් ඔහුට යන්න චකිතයක් තිබුණා. මොකද ගොඩාක් අය යන්න උවමනාවෙන් ඉන්න ඇති. නමුත් ඒ අතරතුර මේ තරුණයාට යන්න සුදුසුකම ලැබුවා. නමුත් ගිය පයින්ම ආපහු එන්නට සිදු වුණ නිසා අසනීප තත්ත්වය නිසා ඔහුට තිබුණ යම් චකිතයක්. ඒ නිසා සභාවත් ඔහුට දොස් කියයි කියන ඒ තත්ත්වය තිබෙන නිසා පාවුල්තුමා කියනවා නෑ මේ වගේ අය ඔබ උදෙසා ඔහු ඇවිල්ලා මං උදෙසා ලොකු කැපවීමක් කළා. ඔහු රෝගී තත්ත්වයටපත් වුණා. ඒ වගේ අය සුළු කරන්න එපා. එයාව සභාවට බාර ගන්න. එයාට ප්‍රේම කරන්නට කියලා පාවුල්තුමා ලියනවා. දැන් ඒක එක හේතුව විතරයි. තව හේතුන් තිබෙනවා. දැන් ඔබ බැලුවොත් එහෙම පිළිපොතේ 3 වෙනි පරිච්ඡේදයේ කියනවා බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න. බල්ලෝ කියලා එතන අදහස් කරන්නේ ඇත්තටම මේ ව්‍යවස්ථාවේ ගුරුවරුන් ගැන, ව්‍යවස්ථාදායකයන් ගැන ඔවුන් සභාවට බාධා කරමින් හිටියා. ඒ ගැනයි කතා කරන්නේ. ඒ වගේම තව හේතුවක් අපි බැලුවොත් එහෙම ඒවෝදියා හා සින්තිකී කියලා කාන්තාව දෙන්නෙක් හිටියා. ඒ දෙන්න අතරේ නිතර අරගලයන් පැවතුණා. පාවුල්තුමා කියනවා මේ සහෝදරියන් දෙදෙනාට ක්‍රිස්තුස් වහන්සේ තුල එක්සිට් වෙන්න කියලා. ඔබ 3 වෙනි පරිච්ඡේදයේ බැලුවොත් ඔබට පේයි. ඒ වගේම තව හේතුවක් තිබුණා මේක ලියන්න. පාවුල්තුමා සිරේ සිටින අතරතුරදීත් විවිධ මිෂනාරි ගමන් වල ඉදන අතරතුරත් පිලිප්පි සභාව විසින් ඔහුට ලව් ඔෆරින් එකක් ප්‍රේමේ දීමනාවක් එවලා තිබුණා. ඒ ගැන ස්තුති කරන්නට තමයි පාවුල්තුමා මේ ලිපිය ලියනු ලැබුවේ. දැන් මේ ආකාරයෙන් අපිට පොත තුලින්ම පොත ලිවීමට හේතු හොයාගන්නට පුළුවන්. ඒ වගේම එහෙම හොයාගන්නට බැරුණ අවස්ථාවලදී මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ අටුවාවක උපකාරය ඇතුව මේ කරුණු හොයාගන්නට පුළුවන්. ඔබට පේනවද මේ කරුණු හොයා ගැනීම හරි වැදගත් වෙනවා පොත පිළිබඳව හරි අවබෝධයක් ලබා ගන්න. එහෙම නැත්නම් යම් පොතකින් අපි යම් පරිච්ඡේදයකින් යම් පදයක් උගුල්ලලා හෝ ගලවා අරගෙන අපි ඒකට පරිවර්තනය දීලා ඒ අනුව අපි කටයුතු කරන්න ගත්තොත් ඒක අපට වැරදීමක් වෙන්නට පුළුවන්. ඒ විදිහට තමයි වැරදි ගැන්වීම් නැවිලා තිබෙන්නේ. බොහෝ සමහර දේශකයන් දේශනා කරනකොට අපි දකිනවා ඒ විදිහට වැරදි වචනයන් වැරදි තැන් වලින් ගලවලා අරගෙන වැරදි අර්ථකථනයන් දෙනවා. ඉතින් එසේ නොවන පිණිස ඔබට පුළුවන් බයිබලයේ හරියට අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ පසුබිම් වුණ කරුණුකාරණා සොයා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. මම ඔබට කිව්වා පසුබිම සොයා ගන්න බයිබලෙම පුළුවන්. එහෙම නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අටුවාවක් සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රධාන තේමාව මොකක් ගැනද කතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පිලිප්පි පොත නම් ප්‍රීතිය ගැන කතා කරනවා. පිලිප්පි 4:4 කියනවා ප්‍රීති වෙන්නයි මම නැවතත් කියමි. පාවුල්තුමා සිරේන අතරතුරේ ලියන අයට කියනවා ප්‍රීති වෙන්න කියලා. ඒක අනර්ග කාරණයක්. ඒ වගේ තේමා හොයා ගන්නට පුළුවන්. ඒ වගේම පොත පිළිබඳ දල සැකිල්ලක්. ඒ පොත කොහොමද පිළිවෙලකට යන්නේ? සැකිල්ලක්. ඒක පිළිවෙලකට පොත විකාශනය වෙන ආකාරය පිළිබඳ සැකිල්ලක් ඔබට හදා ගන්නට හෝ අධ්‍යයනය කරන්නට පුළුවන්. දැන් මේ ආකාරයෙන් තමයි ඔබ මේ පොතක් අධ්‍යයනය කරන්න අවතීර්ණ වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව වශයෙන් ඔබට පුළුවන් තව දේවල් කරන්නට ඒ පොතේ සඳහන් වෙන චරිත ගැන ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. පුද්ගලයන් ගැන. දැන් උදාහරණයක් වශයෙන් පාවුල්තුමා කතෘ නම් ඔබට පාවුල්තුමා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම මම ඔබට කිව්වා රේපපොදිතස් කියන තරුණයා ගැන. එයා ගැන අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ වගේම ව්‍යවස්ථාදායකයන් බල්ලෝ කියලා අදහස් කරන බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න 3 වෙනි පරිච්ඡේදය. එතකොට මේ කවුද මේ බල්ලෝ කියලා කියන්නේ? කවුද ව්‍යවස්ථාදායකයන් කියන්නේ කියලා ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒවෝදියා හා සින්තිකී ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මේ වගේ චරිතයන් අරගෙන මේ වගේ පුජ්‍යලයන් අරගෙන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔවුන්ගේ සේවයට සම්බන්ධ වීම, ඔවුන්ගේ ගැලවීම, ඔවුන් තෝරා ගැනීම පිළිබඳ ඔවුන්ගේ සේවය සාර්ථක වුණාද අසාර්ථක වුණාද, හා ඔවුන්ගේ චරිත ගුණාංගයන් දෙවියන් වහන්සේ ඔවුන් එක්ක ගනුදෙනු කරපු ආකාරයන්. දැන් උදාහරණයක් වශයෙන් ඔබ පරණ ගිවිසුමේ සාමුවෙල් පොත වගේ එකක් අධ්‍යයනය කළොත් ඔබට පුළුවන් සාමුවෙල්ගේ චරිතය හොයන්න. සාමුවෙල් අනාගත වක්තෘතුමාගේ චරිතය, ඒ වගේම සාවුල් රජතුමාගේ චරිතය මොන වගේද? සාවුල් රජතුමා දෙවියන් වහන්සේ විසින් තෝරගත්ත, ඊශ්‍රායලයේ තෝරගත්ත පළවෙනි රජතුමා. මුල් කාලය තුල ඔහු බොහොම යටහත්ව හිටිය කෙනෙක්. ඔහුව ගේන වෙලාවේදී ඔහු විවිධ බඩුමුට්ටු අතරේ හැංගිලා හිටියා. තමුන් කවුද කියලාවත් පෙන්වන්නට කැමති නැතුව. නමුත් පසු කාලීනව අපි දකින ඔහු බොහොම ආඩම්බර වෙලා පූජකයා විසින් පූජා කරන්නට යුතු වූ පූජාව පවා ඔප්පු කරන තත්වයට පත් වුණා. දැන් මේ වගේ චරිත ගුණාංග වෙනස් වීම, ආඩම්බර වීම, දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා එහාට ගිහිල්ලා කටයුතු කිරීම, මේ ආදී බොහෝ කරුණු කාරණා මේ චරිත අධ්‍යයනයෙන් ඔබට ලබන්නට පුළුවන්.
ඒ වගේම තමයි ඔබට පුළුවන් තවදුරටත් ඒ අයගේ ජීවිතවල තිබිච්ච අඩුපාඩුකම් හොයන්නට ඔබට පුළුවන්. මම ඔබට කිව්වේ දැන් සාවුල් වගේ චරිතයක් ගත්තොත් ඔහු රජකමේ කෙනෙක්. ඔහු කිසිවිටකත් ඒ රජකම බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමෙයි. හදිසියෙම ඔහු මතට උන්වහන්සේගේ ආලේපය එවලා ඒක ඒ රජකම උන්වහන්සේ උට බාර දුන්න දෙයක්. දැන් ඒ වගේම ඔහු දෙවියන් වහන්සේත් එක්ක කටයුතු කරපු ආකාරය කොහොමද ඔහු දෙවියන් වහන්සේව අප්‍රසන්න කළේ. අවසානයේදී ඔහු ඔහු මේ දෙවියන් වහන්සේට විරුද්ධව ඒ කටයුතු කරන කෙනෙක් ගාව ආත්ම බන්ධනකාරියක් බවට ළඟට ගිය එක ගැන පවා සඳහන් වෙනවා. කියන්නේ බොහොම ඉහළ මට්ටමක ඉඳලා අඩුම මට්ටමකට ඔහු පත් වුණ ආකාරය ගැන සඳහන් කරනවා. ඒ වගේම අපි දාවිත් ගැන අපි අධ්‍යයනය කළොත් එහෙම දාවිත් ඒ ඉන්ඩේරෙක් ලෙස බැටළුවන් බලාගත්ත බොහොම තරුණයෙක් ලෙස හිටියා. නමුත් ඊශ්‍රායලයේ ඉතා ඉහළම රජ බවට පත් වුණා. ඒ අතරතුර දෙවියන් වහන්සේ ඔහුව ගෙනාපු විදිහ, ඔහු කරපු ඒ යහපත් දේ, ඒ වගේම ඔහු කරපු අයහපත් දේ අපි දන්නවා. ඔහු කාම මිත්‍යාචාරයේ පාපයට හසු වුණා. ඉතින් අපිට මේ හැම දෙයක්ම අධ්‍යයනය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කරපු ආකාරය, මඟ පෙන්වූ ආකාරය, ඒ වගේම දෙවියන් වහන්සේ උන් කැඳවපු ආකාරය, උසස් කරපු ආකාරය, ඔවුන් පාපයට වැටුණු ආකාරය, පාපේ වැටුණාම පස්සේ ඔවුන් එක ගනුදෙනු කර ආකාරය. උදාහරණයක් වශයෙන් දාවිත් රජතුමා පව් කරපුවාම ඔහුගේ පාපය කිසි කෙනෙක් දන්නේ නැහැ කියලා ඔහු හිතාගෙන හිටියා. නමුත් දෙවියන් වහන්සේ දැනගත්තා. දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ නාතාන අනාගත වක්තුතුමා ඒවලා ඒ පාපය ගැන ඔහුට එළිදරව් කළා. ඊට පස්සේ ඔහු ගැන පසුතැවිලි වුණා. ඔහු ගීතාවලිය පසුතැවිලිමේ ගීතයන් දෙකක් ලිව්වා. ගීතාවලිය 32 සහ ගීතාවලිය 51. දැන් මේ හැම දෙයක් ගැනම ඔබට විශාල වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් මේවා අධ්‍යයනය කිරීමෙන් ඔබට විශාල දෙයක් ඔබට අත්පත් කරගන්නට පුළුවන්. ඔවුන්ගේ සේවය, ඔවුන් කරපු දේවල්, මේ සියලු දේවල් අධ්‍යයනය කරන වෙලාවේදී ඇත්තටම ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ මිනිස්යන්ගේ ජීවිත සමග දෙවියන් වහන්සේ ගනුදෙනු කරපු ආකාරය, ඔවුන්ට වැරදුණු තැන් හා වැරදිලා නැකිටුණු ආකාරයන්, මේ සියලු අංශ අධ්‍යයනය කරන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔබට තව දෙයක් කරන්නට පුළුවන්. මේ යම් ජාතීන් පිළිබඳව අධ්‍යයනය කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඊශ්‍රායල් ජාතිය පිළිබඳව අධ්‍යයනය කරන්නට පුළුවන්. උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයෙන් ඒ ජාතිය ආරම්භ වුණ ආකාරය. ඒ වගේම ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් අමලෙක්වරු වගේ ජාතියක්. අමලෙක්වරු මාංශයට සමාන කරනවා. අමලෙක්වරු ඊශ්‍රායල් සෙනඟට විරුද්ධව හැමදාටම යුද්ධ තිබෙන ජාතියක් ලෙස උන්වහන්සේ නම් කළා. දැන් මේ ජාතිය කවුද කියන එක ගැන ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ වගේම ඊශ්‍රායල් සෙනඟට කානාන් දේශයට ඇවිල්ලා අත්පත් කරගන්න තිබුණ ඒ රටවල් වල හිටිය විවිධ ජාතීන් ගැන ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේ උන්ට ගනුදෙනු කරපු ආකාරය, දෙවියන් වහන්සේ උන්ට දඬුවම් කරපු ආකාරය, මේ සියල්ල තුලින් ඔබට බොහෝ දැනුමක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා මේ දක්වා කතා කරපු දේවල් වලින් ඔබට යම් වැටහීමක් ලැබෙන්නට ඇති. දේවචනේ අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් මිතුරුනි මම ඔබට නැවතත් කියනවා. දේවචනේ අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත් සාධකයක්. දේවචනේ අධ්‍යයනය කිරීම තුළින් බොහෝ දේවල් වචනයෙන් ඔබට උකහා ගන්නට, ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒ කාරණ කොටගෙන ඔබේ ජීවිතය ස්ථාවර වෙන ආකාරය, දෙවියන් වහන්සේ තුළ ස්ථාවර ගමනක්, පදනමක් වැටෙන ආකාරය, ඔබ ඉදිරියට ඉහළට ගමන් කරන ආකාරය ඔබට අත්දකින්නට පුළුවන්. දැන් ඊළඟට අපි ඊළඟ කොටසට යන්න යනවා. ඒ තමයි දේව වචනේ භාවනා කිරීම. මිත්‍රවරුනි, දේව වචනේ භාවනා කිරීම අර අධ්‍යයනය කිරීමට වඩා ටිකක් පහසුයි. ඔබ වචනය පිළිබඳ මොනයම් හෝ පියවරකට ගිහිල්ලා නැත්නම් මම ඔබට යෝජනා කරනවා අධ්‍යයනය කරන එක දෙවෙනිවට දාලා භාවනා කරන එක මුලින් කරන්න ඔබ පටන් ගන්න. ඒකෙන් ඔබට යම් කිසි පෙරහුරුවක් ලැබෙයි හා පන්නරයක් ලැබෙයි බයිබල් අධ්‍යයනය කරන්නට. ඒ වගේම ඔබට ආශාවකුත් ඒ තුලින් උත්පාදනය වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් කොහොමද බයිබලය භාවනා කරන්නේ? දැන් භාවනාව කියන එක අපිට විවිධාකාරයෙන් අහලා තිබෙනවා. භාවනාව කියන්නේ ඇත්තටම ඒ හා සමාන දෙයක් එක විදිහක. බයිබලයේ භාවනා කරනවා කියලා කිව්වහම ටිකක් එපිටට යනවා. නමුත් යම් සමානකම් තිබෙනවා භාවනාව කියන වචනේ ගැන අපි බලද්දී. දැන් මොකක්ද මේ භාවනාවේදී අපි කළ යුතු දේ?
පළවෙනි දේ තමයි අපි කුඩා පරිච්ඡේදයක් හෝ පද කීපයක් පාවිච්චි කරන්නට පුළුවන්. මම අර අධ්‍යයනයේදී කිව්වේ පොතක් ඔබට යොදා ගන්නට පුළුවන්. දැන් මම මේකෙදී ඔබට කියන්නේ කුඩා පරිච්ඡේදයක්. එහෙම නැත්නම් පද කීපයක්. මේක දවස්පතා භාවනාව කියන එක මිත්‍රවරුනි නිරතුරුව කළ යුතු දෙයක්. බයිබල් අධ්‍යයනයක් නම් ඔබට පුළුවන් එක බයිබල් අධ්‍යයනයක් කරා මුළු මාසයක සිටින්නට, මාසයකට එක වතාවක් අධ්‍යයනය කරන්නට ඔබේ කාල සීමාවන් අනුව. නමුත් භාවනා කරන කියන එක, භාවනාව කියන එක ඊට වඩා වැදගත් හා බලවත් දෙයක්. ඒක දවස්පතාම අපි කළ යුතු දෙයක්. ඒකයි මම අපිට කියන්නේ පරිච්ඡේදයක් හෝ පරිච්ඡේද භාගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පදයක් වෙන්නට පුළුවන්, සමහර විට පද කීපයක් වෙන්නට පුළුවන්. ඔබේ හැකියාව අනුව, ඔබේ කාලය අනුව පුංචි කොටසක් තෝරගෙන භාවනාවට ලක් කරන්න. දැන් ඒ අවස්ථාවේදී ඔබට ඒ තෝරාගත්ත බයිබල් පදය හෝ පද කීපය නැවතත් ඔබට කියවන්නට වෙනවා. දැන් ඒකේ ඒ කියවන ප්‍රමාණය, සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන් නම් වැඩි කරන ප්‍රමාණයටම ඒ වචනේ තිබෙන ගැඹුර ඔබට ලබා ගන්නට පහසු වෙනවා. ඔබ දන්නවා මේ වන විටත් දේව වචනේ කියන්නේ ජීවමාන දෙයක්. මතක තියාගන්න, ඒක වචනේ පොතක කොලාතර තිබුණට ඒ කොලාතරින් ඔබේ ඇතුළට ගත්තහම, ඔබ එතනින් එහාට ගත්තහම ඒ තුල ජීවනයක් තියෙනවා. ඒ තුල ක්‍රියාත්මක වීමක් තිබෙනවා. ඒ තුල බලයක් තිබෙනවා. ඒ තුල දේවානුභාවයක් තිබෙනවා. මතක තියාගන්න, ඒ නිසා ඒ ගත්ත වචනය ඔබ කීවතාවක් කියවනවද, එපමණටම ඒ වචනේ තිබෙන ගැඹුර ඔබ වෙතට ගලාගෙන එන්නට තිබෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. දැන් ඊළඟ දේ තමයි ඔබ යාඥා කර ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන්න. මේ කියවන අතර, භාවනාවට ලක් වෙන අතර ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන්න. ඇයි ඒක ඉතා අත්‍යවශ්‍ය වෙන්නේ? ලෝකේ තියෙන එකම පොත බයිබලයේ විතරයි කතෘ හා කියවන තැනැත්තා ඒ දෙගොල්ලොම එකට ඉන්න තැන. වෙන පොත, කිසිම ලෝකේ පොතක් කියවනකොට කතෘ එතන නැහැ. කොච්චර හොඳ පොතක් වුණත් කතෘ එතන නැහැ. නමුත් බයිබලයේ කියවන හැම අවස්ථාවකම කතෘ අපි ළඟ ඉන්නවා. කොයි අවස්ථාවේදී, කොයි තැනක ඔබ පාරක බස් හෝල්ට් එකකදී බයිබලයේ පද කීපයක් කියවුවත් මතක තියාගන්නට ඕනි දේ තමයි පොතේ කතෘ වන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග, ඔබ තුල ඉන්නවා. මිත්‍රවරුනි, ඒක ඉතා අනර්ගතම කාරණයක්. බයිබල් අධ්‍යයනය හෝ භාවනාව පහසු කරන හෝ පහසු වෙන පිණිස අපිට අපේ ආකල්පය වැඩි දියුණු කරගන්නට හේතු සාධන වෙන, අපව ධෛර්යමත් කරන සාධකයක් ඒක. ඊළඟ දේ තමයි පදෙන් පදේ ඉතා ඕනෑකමින් කියවලා සිතට ගන්න ඕනේ. පදෙන් පදේ, පද කීපයක් නම් පදෙන් පදේ, පදයක් නම් මේ පදේ කියන හැම වචනයක්ම ඉතා ඕනෑකමින් අපි අවධානය දෙන්නට උවමනයි. ඒකේ අර්ථය ආත්මයට හැඟෙන තුරුම ඒක භාවනා කරන්න. එක වචනයක් වෙන්නට පුළුවන්. ඒකේ අර්ථය හැඟෙන තුරුම ඔබ භාවනාවට යොමු කරන්න. ඒක භාවනා කරන්න. භාවනාව කියන්නේ ඇත්තටම නැවත ඒ ගැන හිතන එක. දැන් උදාහරණයක් වශයෙන් යම් අය මගෙන් අහලා තියෙනවා භාවනා කරන්නේ කොහොමද? මං හිතන්නේ අපි කිසිදු කෙනෙක් මේ ලෝකෙට ඉපදෙන භාවනාව ගැන නොදන්න අය නෙමෙයි අපි ඉන්නේ. ඇයි හේතුව? උදාහරණයක් වශයෙන් අපිට යම් කෙනෙක් යම් දෙයක් අපි ගැන කිව්වොත්, හෝ යම් වෙනත් කෙනෙක් ගැන අපිට කිව්වොත්, විශේෂයෙන්ම අපි ගැන යමක් අපිට කිව්වොත්, හෝ අපි ගැන යම් කෙනෙක් අපිට කියලා තියෙනවා කියලා අපිට ආරංචි වුණොත්, අපි මොකද්ද කරන්නේ? ඒ ගැන හිතනවා, නැවතත් හිතනවා, උදේටත් හිතනවා, දවල්ටත් හිතනවා, කෑම කනකොටත් හිතනවා, අපි යම් වැඩක නිරත වෙලා හිටියත් හිතනවා, නිදා ගන්නට ඇඳට ගියත් අපි හිතනවා. මිත්‍රවරුනි, භාවනාව කියන්නේ ඒකයි. අපිට ඒ හැඟිච්ච දේ, දැනෙච්ච දේ නැවතත් අපි ඒක සංසන්දනාත්මකව හිතනවා. අපිට යම් කෙනෙක් අපි ගැන යමක් කියලා තිබුණා කියලා ආරංචි වුණා නම්, ඇයි ඒ පුජ්‍යලයා මට එහෙම කිව්වේ? එහෙනම් ඒ පුජ්‍යලයාට මම මෙන්න මේ කියපු කතාව ආරංචි වෙලාද? එහෙනම් එයා කිව්වේ, අරයා කිව්වේ බොරුවක්ද? මෙයා කිව්වේ ඇත්තක්ද? එයාට එහෙම කියන්න මොකද්ද තියෙන අයිතිය? ඒ වගේ විවිධ ආකාරයෙන් පැති ගැන හිතමින් අපි අපි ගැන කියපු කතාව ගැන හිතනවා.
මිත්‍රෝනි භාවනාව කියන්නේ සරලව එකයි. දේව වචනේ යම් කොටසක් ඇයි දෙවියන් වහන්සේ එහෙම කියන්නේ? එහෙනම් ඇයි අර බයිබලයේ අර පොතේ ඒ විදිහට කියන්නේ? ඇයි යේසුස් වහන්සේ එහෙනම් මේ විදිහට කිව්වේ? ඇයි පාවුල්තුමා ඒ විදිහට කිව්වේ? ඇයි පරණ ගිවිසුමේ මේ විදිහට කියලා තියෙන්නේ කියලා බයිබලයේ විවිධ තැන්වලින් අපි අරගෙන තියෙන බයිබලයේ ඒ කොටසට භාවනා කරන කොටස ගැන කියපු දෙයට එකතු කරමින් සංසන්දනය කරමින් අපි හිතන්න ගන්නවා. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. පදයෙන් පදේ ඉතා ඕනෑකමින් සිතට අරගන්නවා. එහි අර්ථය ආත්මයට හැංගෙන තුරුම මම මේ කියපු විවිධ ආකාරයෙන් භාවනා කරනවා. මම කිව්වා මේ සඳහා නිශ්චල කාලයක් නම් අත්‍යවශ්‍යමයි. නිශ්චල ස්ථානයක්. ඔබට කලබලකාරීව බයිබලයේ භාවනා කරන්නට බෑ මිත්‍රවරුනි. මේකට ඔබේ මනස නිශ්චල වෙන, ඔබේ පරිසරය නිශ්චල වෙන තැනක් තිබෙන්නට ඕනේ. ඉතින් ඒ ගත කරන කාලය උපරිම ප්‍රයෝජනය ලබන්නට ඔබට පුළුවන් වෙන්නේ ඔබ ඒ වගේ නිශ්චර තැනක් හොයාගත්තොත්. ඉතින් භාවනා කරන්නට උවමනාවක් තිබෙන වෙලාවෙදී මම හිතනවා අපි කාටවත් ඒ වගේ නිශ්චල තැනක් අපිට හොයාගන්න බැරි වෙන්නේ. සමහරට ඔබේ නිවෙස්වල ඔහම තිබෙන්නට පුළුවන්. නමුත් කොහේ හෝ තැනක නිශ්චල තැනක් ගැනීම භාවනාවට අතිශය වැදගත් කාරණයක්ව තිබෙනවා. ඒ වගේම ඒ කොටස තුල දෙවියන් වහන්සේ පිළිබඳ තියෙන සත්‍යතාවයන් ඇත්නම් මේවා මෙනෙහි කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මම ඔබට කිව්වොත් උන්වහන්සේගේ ප්‍රේමය ගැන සඳහන් කරන අපි බයිබල් පදයක් උදාහරණයක් වශයෙන් ගමු. යොහන්ස් බාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා සෝකීයක ජාතක පුත්‍රයාණන් දෙන තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදා ගන්නා සෑම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන පිණිස. ඒ වගේම රෝම 5:8 වගේ එකක් අපි හිතුවොත් අපි පෞකාරයන්ව සිටියදීම අපේ උදෙසා උන්වහන්සේ ජීවිතය දෙන තරම් උන්වහන්සේ අපිට ප්‍රේම කළා. අපි පෞකාරයන්ව සිටියදීම. දැන් මේ වගේ පදයක් අපි ගත්තොත් එහෙම අපිට යොහන් 3:16 වගේ එක නම් අපිට භාවනා කරන්න පුළුවන්. සුඛේක ජාතක පුත්‍රයාණන් දෙන තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා. එහෙනම් ඒ ප්‍රේමය මොන වගේ ප්‍රේමයක්ද? තමන් වහන්සේගේම පුත්‍රයා. කවුද පුත්‍රයා? යේසුස් කියන ඒ පුත්‍රයා. තමන් වහන්සේගේම ළඟ තිබෙන වස්තුව. රෝම 8:32 කියනවා පුත්‍රයා ඉතුරු කර නොගෙන පුත්‍රයා පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුළු අපිට සියල්ල නොදෙන්නේ කෙසේද කියලා. දැන් අපිට වඩා මේ උන්වහන්සේගේ ප්‍රේමය ගැන සෝකේ ඒකජාත පුත්‍රයාණන් දෙන තරම් මිනිස්සු සමහරක් දේවල් දීම වළක්ව ගන්නවා. නමුත් උන්වහන්සේ දුන්නා. මේ ලෝකයට හැම දෙයක්ම දී තිබෙන අතර වටිනාම වස්තුව වන පුත්‍රයාව දුන්නා. මේ ගැන අපිට හිතන්න පුළුවන්, කල්පනා කරන්නට පුළුවන්. ඒ වගේම කියනවා ඊළඟට එතන කියනවා සෝකේ ඒකජාත පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළා. එසේ කලේ උන්වහන්සේ කෙරේ අදාහ ගන්න කිසියලු දෙනා විනාශ නොවි අදාහ ගන්න අය කාටද අදාහ ගන්න පුළුවන්? මොකක්ද අදාහ ගන්නට තියෙන මඟ පෙන්වීම? මොකක්ද අදාහ ගන්නට තියෙන ක්‍රියාදාමය? කොහොමද අදාහගන්නේ? අදාහගත්ත කෙනාට මොකක්ද සිදු වෙන්නේ? කියනවා යාට විනාශය අයිති නෑ. අදාහ ගන්න කාටවත්ම විනාශය අයිති නෑ. මිත්‍රය මේ වගේ මේ එක පදයක් තුළ මේ වචන අරගෙන අපිට නැවත භාවනා කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන, උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය ගැන, උන්වහන්සේගේ බලය ගැන අපිට මෙනෙහි කරන්නට පුළුවන්. වඩා අපි දැනගන්නට පුළුවන්. ඒ වගේම ඒ භාවනා කරන අතරතුර අපිට බලන්න පුළුවන් ඒ කොටසින් හෝ ඒ පදය තුල අපිට යම් දේවල් පිළිපදින්නට යම් දේවල් මඟ පෙන්වලා තියෙනවද? යම් මාර්ගෝපදේශකයන් අපිට තිබෙනවද? යම් උන්වහන්සේ කරන්නට කියලා තියෙන යම් ආඥාවන් තිබෙනවද කියලා අපිට සෝදිස කරලා බලන්න පුළුවන් ඒ කොටස තුල. ඒ වගේම ඒ ආඥාවන් සමගම අපිට තිබෙනවද පොරොන්දු? නිතරම ආඥාවක් එක්ක පොරොන්දුවක් තිබෙනවා. ඉල්ලාපන්නේ විට නුඹලාට දෙනු ලබන්නේ. ඒ වගේ පොරොන්දුවක් තිබෙනවා. මොනකද්ද ඒ උන්වහන්සේ ප්‍රකාශ කරන යම් දේවල් සමගම බැඳිලා තියෙන පොරොන්දු මොනවද කියලා ඔබට භාවනා කරන්නට පුළුවන්. කොහොමද ඒවා ලබා ගන්න පිණිස උන්වහන්සේ දීලා තියෙන මාර්ගෝපදේශකයන් වලට කීකරු වෙන්නේ කියන එක ගැන ඔබට භාවනා කරන්නට පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබට යම්කිසි අත්තරින්නට දෙයක් හෝ එකතු කරගන්නට දෙයක් ඒ භාවනාව තුලින් ලැබෙයි. ඔබට පෙනේ යම් දේවල් උන්වහන්සේ මේ පදේ සඳහන් කරලා තියෙනවා නෑ මේකට උන්වහන්සේ කැමති නෑ ඉවත් කරන්න, අයින් කරන්න. ඒ වගේ දේවල් ඔබට පුළුවන් තීරණයක් ගන්න.
උන්වහන්සේගේ වචනේ කියනවා මේක හොඳ නෑ, මේක සුදුසු නෑ. ඒ නිසා මම තීරණයක් ගන්නවා. ඔබට කෙටි ආඥාවක් කරන්න පුළුවන් සුද්ධාත්මේනි. ඔබේ අනුග්‍රහය මට දෙන්න මේ ස්ථානීය කියන මේ දෙයින්ට මේ දෙයට අනුගත වෙන්නට, ඔබේ වචනයට සමපාත වෙන්නට ඔබ මට උදව් කරන්නට කියලා යාඥා කරන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි ක්‍රියාවක් කරන්නට පෙළඹවීමක් ඒ කොටස තුළ තියෙන්නට පුළුවන්. එක්කෝ යම් කෙනෙකුට උපකාරයක් කරන්නට, යම් කෙනෙකුට ධෛර්යයක් දෙන්නට, යම් කෙනෙකුට ද්‍රෛවික හෝ මුදල්මය යම් පිහිටක් වෙන්නට, හෝ ගිහිල්ලා සුභාරංචිය දෙන්නට, හෝ යම් කෙනෙක්ගෙන් ගිහිල්ලා සමාව ඉල්ලන්නට, යම් කෙනෙක් සමග යම් දෙයක් කතා බහ කරලා හරි ගස්ස ගන්නට, ඔබට ඒ වගේ මඟ පෙන්වීමක් දෙන්නට ලැබෙන්නට පුළුවන්. ඒ කියවන භාවනා කරන කොටසෙන් ඔබ වහාම ඒ දෙයට කීකරු වෙන්නට ඕනේ. ඒ කීකරු වීම තුළ, ඒ ක්‍රියාත්මක වීම තුළ ඔබ අත්දකි භාවනාව තුළින් ඔබ ලබන දේවල්. මිත්‍රය, මේ භාවනාව කියන්නේ ඊ타ත්ම අනර්ගම දෙයක්. ඒ භාවනාවෙන් ඔබ දකි කොහොමද අපි ආහාර මේ අනුභව කළාම ක්‍රමානුකූලව අපේ ශරීර ශක්තිමත් වෙනවා, අපි නිරෝගී වෙනවා, අපි මහත් වෙනවා, අපි අලංකාර වෙනවා. ඒ වගේම තමයි අපි දේව වචනේ භාවනා කරන වෙලාවේදී අපි නොදැනුවත්වම ඔබ හැම අතින්ම අලංකාර වෙන්න යන. ඔබේ ශරීර සෞඛ්‍ය අලංකාර වෙයි, ඔබේ මානසික ස්ථාවරත්වය අලංකාර වෙයි, ඔබ මොන ප්‍රශ්නයකටවත් සැලෙන්නේ නැති කෙනෙක් බවට පත් වේ. ඔබ තුළ තියෙන වැරදි වැඩකට නැති ආකල්ප පැත්තකට යයි. ඔබ ගැනම තියෙන ආකල්ප, ඔබේ පවුලේ අය ගැන තියෙන ආකල්ප, සභාව ගැන හෝ රාජ්‍ය ගැන, ලෝකය ගැන තිබෙන වැරදි ආකල්ප ඔබෙන් ඉවත් වෙලා, ඔබ දන්නවාද වචනේ භාවනා කිරීමේදී තමයි මිත්‍රවරුනි මහා විශාල සංසිද්ධියක් අපේ ජීවිතයේ සිදු වෙන්නේ. ඒ නිසා මම ඔබට කියනවා මේ වචනේ භාවනා කරන කොටස ඉතා වැදගත් කොට සලකන්න. ඒ වගේම මම දැන් තවදුරටත් මම පොඩ්ඩක් කතා කරන්නට යනවා දේව වචනය ඉගෙන ගැනීමෙන් භාවනා කිරීමේ තිබෙන වැදගත්කම. ඒකෙන් මේ පාඩම මම අවසන් කරන්නට යනවා. මතෙව් 4 වෙනි පරිච්ඡේදයේ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදය මෙන්න මේ ආකාරයෙන් කියනවා. මතෙව් 7:24 ඒ පදේ මම ඔබට කියවන්නට යනවා. ඒ ස්ථානයේ කියනවා, එහින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතයේ පිට තමාගේ ගේ සාදාගත් නුවණැති මිනිසෙකුට සමාන කරනු ලබන්නේ. ඔබට පේනවද? උන්වහන්සේගේ වචනය අහලා ඒ මත අපේ ජීවිත ගොඩ නැගුණාම සමාන කරන්නේ මොකේකටද? පර්වතයේ මත ගේ හදාගත්ත නුවණැති මිනිසෙක්. ඊට පස්සේ මේ 25 වෙනි පදේ ඉඳලා ඔබ බැලුවොත් ඔබට පෙනේ කියනවා, වැසිවැස සුළඟහමා ජලය ගැලුවා ඒ නිවසට හැමුවා, ඒක කඩාගෙන මැටුන්නේ නැහැ. මොකද්ද හේතුව? ඒක පර්වතයේ පිට පිහිටලා තිබෙන නිසා. මිත්‍රවරුනි, ඔබ දේව වචන නැමැති පර්වතයේ මත ඔබගේ නිවස, ජීවිතේ නැමැති නිවස ගොඩනගා ගන්න වෙලාවේදී මේ අපූර්ව අත්දැකීමට ඔබට පැමිණෙන්නට පුළුවන්. ඒ තමයි ලෝකේ ප්‍රශ්න එයි, ගැටලු වෙයි, අමාරුකම් වෙයි, ජීවිතේට සුලන් වෙයි. නමුත් මේ එක දෙයකටවත් ඔබේ ජීවිතේ නැමැති නිවස කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෙවෙනි ප්‍රයෝජනය තමයි දේව වචනේ භාවනා කිරීමෙන්, ඒ වගේම ඉගෙන ගැනීමෙන් ලැබෙන දෙවෙනි ප්‍රයෝජනය තමයි යක්ෂයාට වචනය බොරු කරන්නට බෑ. ඔබ දන්නවාද උත්පත්ති පොතේ පළවෙනි යක්ෂයා ගෙනාපු මලපත හෝ පරීක්ෂාවේදී යක්ෂයා කරපු ප්‍රධාන කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වචනේ බොරු කර දැක්වුවා. දෙවියන් වහන්සේ කිව්වා මේ ගහෙන් කාපුවාම ඒකාන්තයෙන්ම නුඹ නසින්නේය කියලා. නමුත් යක්ෂයා කිව්වා නුඹ මේකෙන් කාපුවාම නසින්නේ නැත. ඔබට පේනවද වචනේ වෙනස් කරලා පෙන්නුවා. අදත් යක්ෂයාගේ තුරුම්පුව හෝ යක්ෂයාගේ කපටිකම වංචාව එකයි දේව වචනය බොරු කරලා ඒ තුලින් පරීක්ෂාවන් වලට ඇද දමන්නට උත්සාහ කරනවා. නමුත් ඔබ බයිබලයේ අධ්‍යයනයෙන් හා බයිබලයේ භාවනාවෙන් දේව වචනය ස්ථාවර කර ගැනීමෙන්, දේව වචනය පිළිබඳ හොඳ අවබෝධයකට පත්වීමෙන් ඔබට පුළුවන් යක්ෂයා මොන විදිහේ පරීක්ෂා බාධකයන් ගෙනාවත් හෝ වචනය වෙනස් කර පෙන්වන්නට උත්සාහ කළත් ඔබ ඒ කිසි දෙයකට හසු නොවි ස්ථාවරව ස්ථීරව ඉන්නට පුළුවන්කම ලබනවා. ඒ වගේම ඊළඟ කාරණාව තමයි බයිබලයේ අධ්‍යයනය කිරීමෙන් හා භාවනා කිරීමෙන් අපි ලබන උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන මඟ පෙන්වීම් වලට කීකරු වීමෙන්
අපි ඒවා දැනගන්නවා. දැනගෙන ඒවට කීකරු වීමෙන් අපි වඩා ආශිර්වාද ලබනවා. අපි දන්නවා දෙවියන් වහන්සේ කොහොමත් උන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද නිදහස් කරලා ඉවරයි. හැබැයි ඒ දේවල් අත්පත් කර ගැනීම සඳහා අපි කළ යුතු යම් පුංචි දේවල් තිබෙනවා. අපි ඒවා කියනවා ඒවා අපි කියනවා ඇක්ටිවේට් කරගන්නවා කියලා. දැන් ඔබ ගත්තොත් එහෙම දුරකථන යම්කිසි ජාලයකින් ඔබ සිම්පතක් ගත්තොත් එහෙම ඒක ඇක්ටිවේට් කරගන්නට ඕනේ. ඒක ඔබට කෝල් කරන්නට පුළුවන් වෙන්න, කතා කරන්නට පුළුවන් වෙන්න, හා තව දේවල් කරන්නට ඔබ ඒක ක්‍රියාත්මක කරන්නට වෙනවා. සම්බන්ධතාවයක්. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කරලා තියෙන දැනටමත් කරලා තියෙන බොහෝ දේවල් ඔබ අත්පත් කරගන්න පිණිස පුංචි දේවල් දේව වචනේ පුංචි මඟ පෙන්වීම තිබෙනවා. ඒ දේවල් ඔබ තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා, ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබෙනවා දේව වචනේ අධ්‍යයනය කිරීමෙන් හා භාවනා කිරීම තුළ. ඊළඟ කාරණාව තමයි තමා කරන දේ පිළිබඳ නිසැකකමින් කරන්නට පුළුවන්කම ලැබෙනවා. අද බොහෝ කිතුණු අහන දෙයක් තමයි මම මේක කළාට කමක් නැද්ද? මං අතෙන්ට ගියාට කමක් නැද්ද? එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් ආපුවාම මං අර එහෙම කරපු හින්දාද දන්නේ මට මෙහෙම වෙලා තිබෙන්නේ. මම මේ විදිහේ ක්‍රියා කරපු හින්දාද දන්නේ මට මෙහෙම දෙවියන් වහන්සේ වෙන්නට සලස්වලා තිබෙන්නේ. සමහරක් අය හිතන උදාහරණයක් වශයෙන් මං රෝග වෙලා තිබෙන්නේ මෙන්න මේ දේ නිසාද? මං ආර්ථික ලෙස කඩා වැටුනේ මේ දේ නිසාද? මිත්‍රෝනි ඔබ දේව වචනේ අවබෝධයටපත් වුනහම අධ්‍යයනයෙන් හා භාවනාවෙන් ඔබ ස්ථිරවම ඔබේ ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලබනවා. ඔබ දන්නවා නැහැ මෙන්න මේ දේ නිසා මෙහෙම වෙනවා, මේ දේ නිසා මෙහෙම වෙනවා, මෙන්න මේ දේවල් වලට දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඊට එහායින් ඉන්න කෙනෙක් කියන එක හොඳ අවබෝධයකට ඔබේ ජීවිතය නිකම් සුළඟින් ගෙන යන දෙයක් බවට පත් නොවි බොහොම ස්ථාවරව ශක්තිමත්ව ජීවිතය ඔබට මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙනවා දේව වචනය අධ්‍යයනය කිරීමෙන් හා භාවනා කිරීමෙන්. ඒ වගේම ඊළඟ දේ තමයි දේව වචනය කියන්නේ වතුරක්. බයිබලයේ කියනවා දේව වචනේ නැමැති වතුර. ඔබ හැමදාම වචනය අධ්‍යයනය කරන වෙලාවේදී, භාවනා කරන වෙලාවේදී මිත්‍රවරුනි ඔබ නොදැනුවත්වම ඔබ සේදෙන්නට පටන් ගන්නවා. අපේ ප්‍රාණය තුල අවුරුදු ගාණක් තිස්සේ තැම්පත් වුණ බොහොම අපද්‍රව්‍යයන් තිබෙනවා. මොනවාද අපද්‍රව්‍යයන්? වැරදි සිතුවිලි, වැරදි කල්පනාවන්, වැරදි ආකල්ප, අපි ගැන තිබෙන බොහෝ දේවල්, සමහර විට අපිට තිබෙන භයවල්, ඒවා නිකරුණේ දේවල්. ඒ දේවල් නිතැතියෙන්ම ඒ දේවල් ශේදිලා පවිත්‍ර වෙලා යනවා. මම ඒකයි නිතරම කියන්නේ යම්කිසි අපවිත්‍ර දෙයක් තිබුණ භාජනයකට පිරලා තියෙන වතුර පිරලා තියෙන භාජනයකට අපි හොඳ වතුර දිගටම දැම්මොත් ඒ අපවිත්‍ර වතුර අයින් වෙලා හොඳ වතුර පිරෙනවා, අපිට බොන්න උනත් පුළුවන්කම ලැබෙනවා ඒ වතුර බෝතලේ. අන්න ඒ වගේ තමයි අපේ ප්‍රාණය කියන මේ දේ තුලට අවුරුදු ගාණක් තිස්සේ ගැප් වෙලා අඩංගු වෙලා තිබෙන කරුණු කාරණා නිෂ්ඵල දේවල්. ඒකෙන් තමයි අපේ ජීවිතය ඉදිරියට යන්නට බැරි, නිදහසේ යන්නට බැරි, ජයාන්විතව යන්නට බැරි. ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි, අපේම ප්‍රාණයේ තියෙන ප්‍රශ්නයක්. නමුත් මිත්‍රවරුනි, ලස්සනම දේ තමයි ඔබ දිනෙන් දින බයිබලයේ අධ්‍යයනයෙන් සහ දේව වචනයෙන් ඔබ තුලට ඒ වචනේ නැමැති වතුර වැක්කිරෙන්න සලස්වද්දී දේව වචනේ නැමැති වතුරට පුළුවන් ඔබේ ප්‍රාණය පවිත්‍ර කරන්නට. ඒ ප්‍රාණය පවිත්‍ර කරන වෙලාව ඔබ දකි මහා ජයග්‍රහණයක් ඔබේ ජීවිතේ භුක්ති විඳිනවා. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ හඳුනා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ ප්‍රයෝජනය තමයි අධ්‍යයනයෙන් හා භාවනාවෙන් ලැබෙන ඊළඟ ප්‍රයෝජනය තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ හඳුනා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙන්නේ. අපි සමහරවිට හිතනවා ආබ්‍රහම්ට උන්වහන්සේ කතා කළා, නෝවට කතා කළා, මෝසෙස්ට කතා කළා. අනේ මටත් ඒ වගේ කතා කරනවා නම්, කුඩා සාමුවෙල්ට උන්වහන්සේ කතා කළා, මටත් ඒ වගේ කතා කරනවා නම් මොනතරම් හොඳද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මිත්‍රවරුනි, පරණ කිවිසුමේ හිටිය ඒ අය දෙවියන් වහන්සේගේ හඬ ඇහුවාටත් වඩා ඉතා විශිෂ්ටාකාරයෙන් අපිට දෙවියන් වහන්සේගේ හඬ අහන්නට පුළුවන්කම තිබෙනවා. මොකද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා, ඔබ සමග ඉන්නවා, ඔබ ගැලවීම ලැබපු කෙනෙක් ලෙස. නමුත් ඒකට ඔබ හුරු වෙන්නේ මොකෙන්ද? ඔබ දෙවියන් වහන්සේගේ වචනේ පරිශීලනය කරන්න. ඔබ උන්වහන්සේගේ වචනේ
භාවනා කරන්න ඔබට ශුද්ධ ආත්මයන් වහන්සේගේ හඬ හඳුන ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපිට නිතරම අපේ හඬ අපිට බාධා කරනවා. ලෝකයෙන් හැදෙන ඇසෙන හඬ බාධා කරනවා. සමහරට යක්ෂයාගේ හඬක් තිබෙනවා. නමුත් ඒ අතර දෙවියන් වහන්සේගේ හඬ ඇසීම ප්‍රගුණ කරගන්නට පුළුවන් වෙන්නේ වචනය අධ්‍යයනයෙන් හා භාවනාවෙන්. ඒක ඉතා වැදගත් දෙයක්. ඒ වගේම අපිට වචනය අධ්‍යයනය කිරීම හා භාවනා කිරීම තුළින් උන්වහන්සේගේ මාර්ග එකහෙලා දැනගන්නට පුළුවන්. අද බොහෝ අය තමුන්ගේ ජීවිතවලට මාර්ගය ලබා ගන්න වෙනත් ගුරුහරුකම් තුළින්, විශේෂයෙන්ම මාධ්‍ය ජාලයන්ගෙන්, එහෙම නැත්නම් රූපවාහිනියන් තුළින්, විවිධ අයගේ පොත්පත් තුළින් මේ හැම එකකම යම් හොඳ දේවල් තිබෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ මේ සියලු දේවල් හොඳ වගේම ඒවයේ අඩුපාඩු තිබෙනවා. ඒ වගේ යම් හිස් ඉඩවල් තිබෙනවා. නමුත් මිත්‍රවරුනි, පූර්ණ වශයෙන්ම ඔබට මඟ පෙන්වන්නට සමර්ථ වෙන දේ තමයි උන්වහන්සේගේ වචනේ. මම ඔබට බයිබලයේ පදයක් කියවන්නට යනවා. මේ පදය ඔබට ප්‍රයෝජනයක් වෙයි. ඒ තමයි දෙවෙනි තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයක් 17 වෙනි පදයක් මම ඔබට කියවන්නට යනවා. අපි බලමු මේ වචනේ සම්බන්ධයෙන් මේ පද දෙකේ මොකද්ද කියන්නේ කියලා. 2 තිමෝති 3:16 වෙනි මේ ආකාරයෙන් කියනවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත් තිබේ. මිත්‍රවරුනි, දේවචනයට පුළුවන් ඔබට මඟ පෙන්වන්නට. මිත්‍රවරුනි, මේ බයිබල් පදේ බොහොම පැහැදිලිව කියා තිබෙනවා. දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල උන්වහන්සේගේ මනුෂ්‍යයන් වන අපට දැනගැන්ම දෙන්නට, මඟ පෙන්වන්නට, ගුරුහරුකම් දෙන්නට, අපට අප ඉදිරියට ගෙනියන්නට සමර්ථව තිබෙනවා කියලා. ඒ නිසා මම ඔබට කියනවා උන්වහන්සේගේ වචනය අධ්‍යයනයෙන් හා භාවනාවෙන් ඔබ ලබන දැනුම සෑහෙනවා. ඔබේ ජීවිතයේ සියලු පැතිවලට ඔබට වෙන මාර්ගෝපදේශකයන් ඔබේ ජීවිතයේ අවශ්‍ය වෙන්නේ නැහැ. සැබවින්ම දේව වචනයට මුල් තැන දීලා ඔබ වචනය අධ්‍යයනය කරන වෙලාවේදී, භාවනා කරන වෙලාවේදී මම ඔබව ධෛර්ය කරනවා වගේම මම ඔබ ගැන යාඥා කරනවා. මගේ යාඥාව නම් ඔබ දේව වචනය අධ්‍යයනය කරන්නට කැමති කෙනෙක් වෙනසේක්වා, ඔබ වචනේ භාවනා කරන්නට කැමති ආශා සහිත කෙනෙක් බවට පත් වේවා කියලායි අපි ඊළඟ පාඩමෙන් හම් වෙන තුරු අදට මම ඔබෙන් සමගන්නවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග පවතිවා. අපි කරනු ලැබුවා වූ 15 වෙනි පාඩමෙනුත් අපි ප්‍රශ්න සාකච්ඡාවක් කරන්නට යනවා. මා හැමදාම කියන දේ තමයි මේ ප්‍රශ්න සාකච්ඡාව තුළින් ඔබ අවබෝධයන් වැඩි කරගන්නවා. මොකක්ද අපේ පළවෙනි ප්‍රශ්නය අද දවසේදී? දේවචන ඉගෙන ගැනීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද? දේවචනය අධ්‍යයනය කිරීමේදී අපි සැලකිල්ලට ගන්න ඕනේ කරුණු මොනවාද? මම කරුණු රාශියක් සාකච්ඡා කළා. ඒවා මොනවද ඒ කරුණු, කොහොමද ඒවා කරන්න කියන එක ගැන ඔබේ කණ්ඩායම් වල සාකච්ඡා කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි දේව වචනේ භාවනා කළ යුතු ආකාරය ගැන පහදන්න, විස්තර කරන්න. කොහොමද අපි මම ඔබට පියවරයන් ගණනාවක් කිව්වා දේව වචනය භාවනා කිරීමේදී අපිට ප්‍රායෝගිකව යොදා ගන්නට පුළුවන් ක්‍රමවේදයන් ඒවා සාකච්ඡා කරන්න. තුන්වෙනි දේ තමයි වචනේ කියවීමෙන් හා භාවනා කිරීමෙන්, වචනේ අධ්‍යයනයෙන් විශේෂයෙන්ම හා භාවනා කිරීමෙන් අපිට සිදුවන්නේ කුමක්ද? වචනේ අධ්‍යයනයේ, වචනේ භාවනාවෙන් කිතුණුවෙකුට සිදුවෙන්නට පුළුවන් මහත් වරප්‍රසාද. මම ගොඩක් ඒ දේවල් ගැන කතා කළා සාකච්ඡාවට බඳුන් කරන්න. හතරවෙනි එක තමයි වචනේ මත වර්ධනය නොවන ඇදහිලිවන්තයන්ගේ තත්වය කුමක්ද? අද බොහෝ කිතුණුවෝ ඉන්නවුණු වචනේ මත වර්ධනය වෙන්නේ නැහැ. ඇත්තටම බොහෝ කිතුණුවන් කැමති හාස්කම් මත ඉදිරියට යන්නට. නමුත් මේ පාඩමෙන් මම හිතන්නේ ඔබ අවබෝධ කරගන්නට ඕනේ වචනේ මතින් වර්ධනය වීම. එසේ නොවන ඇදහිලිවතෙකුගේ තත්වය මොකක්ද කියලා ඔබ සෝදිසි කරලා බලන්න, ඔබ සාකච්ඡා කරලා බලන්න. පස්වෙනි කාරණාව තමයි පස්වෙනි ප්‍රශ්නය. වචනේ පිළිබඳ මනා අවබෝධයක් අප ලැබිය යුත්තේයි. ඇයි අපි වචනේ ඉගෙන ගන්නට ඕනේ? වචනේ ඉගෙන ගත්තේ නැත්නම් මොකක්ද වෙන්නේ? වචනේ ඉගෙන ගැනීමෙන් මොකක්ද සැපවීම සිදු වෙන්නේ කියලා
ඔබ සාකච්ඡා කරන්න. මේක අනර්ග කාරණයක් වචනේ අපි දැනගත යුතුමයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.